මේ හරින්ද්‍ර මහත්තයා එයා තනියෙන්ම බැටරි එකක් හදාගෙන ඇත්තටම කියන්න පුළුවන් අපේ මලික් මල්ලිගේ සිහිනය මල්පල ගැන්නුනා කියලා. ඊපස්සේ මේක වෙනස් කිරීම වලට ලක් කරලා බැටරි එක සම්පූර්ණයෙන්ම නිවසේ හදාගෙන ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා කරේ සීරින් පාර්ට් එක කරලා බැටරිය සවිකර දීම පමණයි අපි කරේ. ලෝකෙටම තාක්ෂණය උගන්වන්න අපි දැන් ලැහැත්ති. ඕන තැනකට ගිහිල්ලා බැටරිය හදන්න පුළුවන් අයියක් තියෙන හැකියාවක් තියෙන මිනිස්සු දැන් මේ රටේ ඉන්නවා. අපිට ඕන තරම් වෙන රටවල් ගිහිල්ලා මේ වාහන හදන්න දැන් පුළුවන්. ඒ කෝස් එක ගත්තාම ප්‍රියන්ත මහත්තයා මේ පටන් ගත්තේ ඉස්සෙල්ලාම. ඉතින් තවත් ආයතන තියෙනවා කොතලාවල ආයතනය. කොතලාවල මහත්තයාගේ පරපුරෙන් කෙනෙක්ගේ තව ආයතනයක් තියෙනවා ඒ වගේ. ඉතින් මේ තාක්ෂණය තිබ්බා අපේ ඒ වුණාට මේකට ඉන්වෝල් වෙලා තිබ්බේ නැහැ කවුරුත්. ඒ වගේම මේ සම්පූර්ණයෙන් do it yourself වැඩක්. මොකද මේක Nissan Leaf AZD0 කාර් එක. මේක ZD1 කියලා තියෙන්නේ මෙතුමම තමයි. ඒත් තනියම. ඉතින් ඒ හැමදේම මේ කරගෙන ප්‍රියන්ත මහත්තයාගේ උදව් ඇතුව තමයි මේ හැමදේම අපි කරේ. ඉතින් ප්‍රියන්ත මහත්තයා බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩවලට උදව් කරාට. ඉතින් මේක දැන් 53යි කිලෝවොට් හවර්. ඒ කියන්නේ කිලෝමීටර් 420ක් 450ක් වගේ යන පුළුවන් වාහනයක් දැන් කරලා තියෙනවා. ඉතින් මේක ස්ට්‍රක්චර්ස් කීපයකට හැදෙන්න ඕන බැටරි එක. හැදෙන්න ඕන පළවෙනි ස්ට්‍රක්චර් එක මුලින්ම මෙයා බැටරි එකේ ත්‍රෙඩ්ස් දාගන්න ඕන හරියට. ත්‍රෙඩ්ස් ටික දාගන්න හරි හොඳ ශක්තිමත් ව්‍යුහයක් තියෙනවා. ඒ ශක්තිමත් ව්‍යුහය ප්‍රියන්ත මහත්තයා මෙතන කියලා දුන්නා හරින්ද්‍ර මහත්තයාට. ඒ ව්‍යුහය හොඳටම එයා ශක්තිමත් විදිහට හදාගත්තා. ඒ පළවෙනි ව්‍යුහය මොකද බැටරිස් ටික මේකේ ත්‍රෙඩ් 4කින් එන්නේ. 4 හොඳට බහින විදිහට ඒක හදාගත්තා. ඒත් එක්කම එයාම තනියෙන් බස් බාස් ටික වයර්ස් එතකොට මේ සෝල්ඩරින් පාර්ට් එකක් කරා මේ BMS පාර්ට් එක කරා ඒ තුන්වෙනි පාර්ට් එක BMS එක. මොකද BMS වයර්ස් එකත් මෙයා පාස් කරගෙන මෙතුමා පාස් කරගෙන ආවේ. එතකොට අන්තිම අදියර තමයි ප්‍රියන්ත මහත්තයා සවි කිරීම කරලා දුන්නේ. මලික් මහත්තයා කියනවා බැටරි ගෙන්න ගත්තා. ළඟ පාතර යන ගමන් ප්‍රියන්ත මහත්තයාගේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා මේ බැටරි හදන විදිය පොඩ්ඩක් බැලුවා. එතුමාගේ උපදෙස් ගත්තා. මට කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඒ ටික කරගන්න මෙහෙමයි කියලා කියා දුන්නා මටම හදාගන්න කියලා. ඊට පස්සේ මම අරන් ගිය බැටරි ටික මම ගිහිල්ලා ගෙදරදී මේ ඇසෙම්බල් කරගත්තා ඔක්කොම ටික. ඊට පස්සේ ප්‍රියන්ත මහත්තයා වර්ක්ෂොප් එකට ගියාම ප්‍රියන්ත මහත්තයා අධීක්ෂණය අපිට මේ අය කරගත්තා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේ වැඩ කටයුතු ටික වුණේ. ඉතින් මට ඉතින් බොහොම සන්තෝෂයි කිලෝමීටර් 400 කිලෝමීටර් ZD1 එක කාර් එක කන්වර්ට් කරගෙන හදාගත්තා කියලා. ඉතින් මේක මට උදව් කර මහත්තයාලා ඉතින් ඉතාමත් අඩු මුදලට තමයි මේ දේවල් කරගන්න. මොකද තමන් කරගත්තොත් මේක අඩු මුදල කරගන්න පුළුවන්. සහ ඒක තමන්ගේ අතේ තියෙන්නේ. මොකද මේක වොරන්ටි දෙන්න තරම් ඒක ලොකු දෙයක් නෙවෙයි මේ බැටරි එකේ තියෙන. අතන බැටරිස් ටිකක් තියෙන්නේ. මේ බැටරිස් ටික අවුරුදු 10ක් යනකම් බය නැතුව දුවන්න පුළුවන්. ඉතින් වොරන්ටි ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි කලිනුත් වීඩියෝස් වල සඳහන් කරා වගේ මේ බැටරි කාලයක් පදින්න පුළුවන්. බැටරි මොකද අවුරුදු දෙකක් දැනට ටෙස්ට් කරගෙනත් තියෙනවා. හදලා තියෙනවා. ඇත්තටම කියන්න පුළුවන් අපේ මලික් මල්ලිගේ සිහිනය මල්පල ගැන්නුනා කියලා. ඒ කියන්නේ අපේ හරින්ද්‍ර මහත්තයා මලික් මහත්තයා මෙහෙට බැටරි ටික ඉම්පෝට් කරලා පස්සේ ඒ බැටරි සියල්ලම අපේ නිවසට අරගෙන ගියා. ගිහිල්ලා ඇත්තටම බෑ කේසින් එක දුන්නේ කවුරුතුමානේ? ඔව්. මලික් මහත්තයාගෙන් මල්ලිගෙන් බෑ කේසින් එක අරගෙන ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මම දැන් දෙතුන් සැරයක් ඇවිල්ලා අපෙන් විස්තර අහගෙන ගියා විතරයි බලාගෙන ගියා. ඊට පස්සේ එතුමාගේ සහජ හැකියාවක් තිබුණා ඒ දැනුම ඔස්සේ දැන් විශාල වශයෙන් මේක වෙනස් කිරීම වලට ලක් කරලා බැටරි එක සම්පූර්ණයෙන්ම නිවසේ හදාගෙන ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා කරේ සීරින් පාර්ට් එක කරලා බැටරිය සවිකර දීම පමණයි අපි කරේ. මේ වගේ දේවල් කරන්න හැකියාවක් තියෙන තමුන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව තමුන්ගේ හැකියාවන් ඔන්න දැන් ඉස්මතු වෙලා තියෙනවා. මේ සංගීවී තිබෙන දක්ෂයෝ ලංකාවේ මේ වගේ අයරම් තමයි ඉස්සරහට මේ අපේ රට දියුණු කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඉතින් ඇත්තටම ස්තුතියි මේ මලික් මහත්මයාට සහ අපේ හරින්ද්‍ර මහත්තයාට. ඒකේ තව දෙයක් කියලා තිබ්බා මේ ප්‍රියන්ත මහත්තයා. මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩු වෙලා තියෙන වෙන බැටරි ඔව් විශේෂ දෙයක්. ඇත්තටම මේක කියුතුමයි. ඇත්ත වශයෙන්ම ඒ වගකීම එතුමම අරගෙන
මේ බැටරි එක ස්ලිම් කරලා තියෙනවා. දැන් අපි හැමතිස්සෙම 3 කාලක් වගේ ගණන් තමයි ස්පේ එකක්. ඒ කියන්නේ අඟලට ආසන්න වගේ ස්පේ එක මේ ස්පේසස් දාලා තමයි වටේම බැටරිය පාත් වෙන්නේ. ඊටත් වඩා එහාට ගිය විදිහට මේ තමයි බැටරිය හදලා තියෙනවා. තවත් ස්ලිම් කරලා 3 කාලකට වඩා අඩුවෙන් තමයි දැන් බැටරිය පාත් වෙලා තියෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තවත් වැඩි වෙලා තියෙනවා. මිලිමීටර් 14 අඩුලා තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. එතුමාගේ ඉල්ලීම පරිදි තමයි සියලුම දේවල් මෙම ස්ථානයේ කළේ. සමහර තැන් වලදී මම හඩබඩත් අපි කියලා දෙනවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් 99%ක්ම එතුමාගේ ප්‍රොඩක්ට් එකක් තමයි මේ හයි කරලා තියෙන්නේ මානේ. ඒකයි මට සතුටු. ඉතින් අපි බලමු ඉදිරියට තවත් මේ වගේ දක්ෂයෝ මේ මලික් මල්ලිහරා එළියට එයි. අයි බලාපොරොත්තු වෙන්නේ නේද? ඔය අනිවාර්යෙන් දක්ෂයෝ ඉන්නවා අපි කරන්නේ එළියට දාන එක. ඉතින් තවත් ඉන්නවා නම් මේවා හදන්න කැමති කට්ටිය අපි ගොඩක් එකතු වෙනවට කැමති. මම කැමති මෙතන 100ක් වුණත් කට්ටිය මේ ටෙක්නීෂියන්ස්ලා හදන්න. මොකද ඒ තරම් ලංකාවට ඊටත් වඩා අවශ්‍යයි. මේ වෙනකොට අපේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන 50 දෙනෙක් මුලින්ම ටෙක්නීෂියන්ස්ලා හදලා මේ හැම ආයතනයකටම ලබා දෙන්න. ප්‍රියන්ත මහත්තයා ආයතනයට අවශ්‍ය වෙන කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලන්ගේ ආයතන වලට ඒගොල්ලන්ටම ලබා දෙනවා සහ පිටරට යවීමේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම දේවල් දෙනවා අපි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වගේ ඕනම රටකට සහතිකයක් දෙනවා. අපි මේ එඩියුකේෂන් සෙන්ටර් එක හරහා අපි ඉගෙනගෙන ඒ ට්‍රේනින්ග් සහතිකයක් අපි දෙනවා. ට්‍රේනින්ග් සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒක අරගෙන ඔයගොල්ලන්ට ඕන ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. බැටරි හදන්න ඉස්සරහට අවශ්‍ය තාක්ෂණය අපි දෙනවා. ඉතින් ඒ මොකද ඉදිරියේ තියෙන්නේ තනිකර EV ඉලෙක්ට්‍රික් වෙහිකල් තියෙනවා. BYD ගත්තොත් ටෙස්ලා ගත්තොත් ඒවා හදන්න කවුරු හරි ඉන්න ඕනේ. ලංකාවේ ඉන්න ඕනේ ලෝකෙට දෙන්නත් පුළුවන් වෙනවා. ඒකට තමයි අපේ ප්‍රයත්නය. ඉතින් බොහොම ස්තුතියි එක්ක සම්බන්ධ වෙලා ඉන්න.